Morning Rhythm with Saku and Yash. අපිට අපි එක්ක හිතන දේවල් මාරයි නේද? ඔව් මාර වෙච්ච වෙලාවල් තියෙනවා. ඇයි මට එහෙම ඒවා හිතුනේ කියලා හිතන වෙලාවලුත් තියෙනවා. අපිට හිතිච්ච දේවල් මාරයි කිව්ව ගම ඔයාට සිතුවිලි කොච්චරක් මේ දැන් පහළ වුණාද? ගණන් කරන්න බෑ ඉතින්. ඒක තමයි. අපිට අපි ගැන හිතන්න පුළුවන් නම් ඒක මාරයි. අපිට අපෙන් ප්‍රශ්න කරන්න පුළුවන් නම් ඒක තවත් මාරයි. බල සම්පන්න ජීවිතයක් නිර්මාණය කරගන්න powerful coaction කොච්චර වැදගත් වෙනවද? දැන් අපි හිතනවා ඇත්තටම බලවත් ප්‍රශ්න කිව්වහම මේ ඒව ඇත්තට අපේ ජීවිතේට මුකුත් වැදගත් භාවයක් නැහැ. එච්චර එහෙම හිතන්න තරම් දෙයක් නෙමෙයි. ඕකේ. ඒ කිව්වත් අපි හිතනවනේ. හැබැයි බලවත් ප්‍රශ්න අපි හිතන්නේ නැතුණාට අපේ ජීවිතේට ලොකු මෙහෙයක් ඉටු කරනවා. මේ මං ගැනම කියන්නේ. හරිද? සමහරවිට ඔය හිතින් දරුණුම කඩා වැටීම් වලට මම ගොඩාක් දුක් වෙච්ච අවස්ථා තියෙනවා. ඒ වෙලාවට මම මගෙන් අහලා තියෙනවා මම මේ තරම් වේදනාවක් විඳිය යුතුද? මම මේ ජීවත් වෙන්නේ මට ජීවත් වෙන්න පුළුවන් හොඳම විදියටද? ඕකේ. මගෙන් අහලා මට ඒ වලට උත්තර හම්බෙලා තියෙන්නේ නැහැ කියන එක. මෙතනින් එහා ජීවිතයක් තියෙනවා කියන උත්තරේ තමයි මට හම්බෙලා තියෙන්නේ. ලෝකේ බල සම්පන්න මිනිස්සු, දිනපු මිනිස්සු හැම වෙලේම තමන්ගෙන් මොනවාම හරි පවර්ෆුල් කොයක්ෂන් එකක් අහනවා. ඕකේ. මේ ප්‍රශ්න අහන්නේ මං එක්ක කතා කරන වෙලාවට. රයිට්. මේ විදියට කතා කරද්දි දැනෙනවා මම මට කොච්චර ආදරයිද කියලා. අන්න එතකොට තමයි අපි ගැන හිතන්න ගන්නෙ. yes. මොන මට්ටමකද ඉන්නේ කියලාත් අපිට තේරෙන්නේ යන්න එතකොට. ඕකේ. මම කියන ඔය කාත් එක්ක කතා කරන්න කලින් වුණත් අපි අපිත් එක්ක කතා කරලා ඉන්න ඕනේ. එතකොට අපි අනිත් මිනිස්සුන්ගේ වැරදි හොයනවට වඩා තමන්ගේ වැරදි පෙනෙද්දි ඒ මිනිස්සුන්ගේ වැරදි වලට අපි ඇඟිල්ල දික් කරන්නේ. අපිට අපේ වැරදි තේරෙන්න ගන්නවනේ. එතකොට අපිට අනිත් මිනිස්සුන්ට වැරදි කියන්න බෑ. මුලින් ඔයාගේ හිතට කතා කරලයි. ඔයා දැන් ඉන්න මට්ටම හරිද? ඔයා කොච්චර දුක් වුණත් ඔයාට ගැළපෙනම ජීවිතයද ඔයා ජීවත් වෙන්නේ. ඇත්තටම ඔයා මේ විදියට දුක් වෙන්න ඕනේද? මේකද හොඳම තැන. හිතන්න ඕක ඇවිල්ලා කවුරු හරි ඇහුවා කියලා. මචං උඹ ඉන්නේ හොඳම තැනද කියලා. ඕකේ. මචං උඹ ජීවිතය ගත කරන්නේ නියමම තැනකද? කැමැතිම ලෙවල් එකේද දැන් ඉන්නේ? එතකොට ඔයා දෙනු ඒ පිළිතුර එක්ක ඊට පස්සේ ඔයා මොන වගේ ක්‍රියාමාර්ගයක් ගනීද කියලා හිතලා තියෙනවද? නෑනේ. සමහරවිට උත්තරයක් නැති වෙන්නත් පුළුවන් ඉතින් නේද? හිතන්න. තමන්ගෙන් හැම වෙලේම powerful coaction අහන්න. ඒ ප්‍රශ්නවලට ලැබෙන උත්තර එක්ක ඉදිරියට වැඩ කරන්න ඕනේ මොන විදියටද කියලා දැන් ඉඳලා තීරණය කරන්න. ඕකේ. තමන් එක්ක සංවාදයේ යෙදෙද්දී තමන්ගේ වැරදි තේරුම් ගන්න පුළුවන්. සහ තමන් ඉන්න ලෙවල් එක තේරුම් ගන්න පුළුවන්. එතකොට තමන්ගේ ජීවිතේ හරි ට්‍රැක් එකට දාගන්නත් ලේසියෙන්ම පුළුවන්. අපි කැමති දේ තේරුම් ගන්නත් පුළුවන් එතකොට අපිට නේද? කවුරු හරි ලෙඩක් කියලා හිතයිද දන්නේ නැහැ. ලෙඩක්ම වෙන්නේ නැහැ තනියෙන් කතා කරද්දී. ඇහුණද? සමහර විට මේ දේ කරනවත් ඇති. තමන්ගේම ප්‍රශ්න අහනවා ඇති. ඕකේ. හැබැයි මේ කතාව ඇහුවට පස්සේ තමයි දන්නේ මේක මීට කලින් කරානේ. එතකොට තමයි ඒක දන්නේ. ඕකේ. එහෙම තියෙනවා සමහර අයට පෙන්නලා දෙන්න ඕන. ඔයා ඉන්නේ මේ ට්‍රැක් එකේ. මම එනං ඒ ට්‍රැක් එකේ ගිහිල්ලා මීට කලින්. මම මේ පොත කියවලා මීට කලින්. ඒ වුණාට මම මේ පොතෙන් හරියදී අරගෙන නැහැ. ඔව් ඉතින් සමහර ඒවා කියෙව්වට අපි ඔලුවට දාගන්නේ නැහනේ. පොත කියෙව්වා. නමත් හොඳට මතකයි. හැබැයි ඒකේ ඇතුලේ වාට මතකද සංජන කියලා කෙනෙක් හිටියා. එහෙම කෙනෙක් හිටියද? ඒ කියන්නේ පොතේ ඇතුලේ තියෙන දේ වැඩක් නැහැ. දන්නේ නැහැ. පිට කවරෙන් බලලා තමයි හැමදේම මනින්නේ. ඇතුලේ තියෙන දේවල් වැඩක් නැහැ සීතටවත්. ඒක තමයි ඇත්ත කතාව. Morning Rhythm with Saku and Yash.